ඔබ මොනවද බං කරන්නේ? බෙස්ට් වැඩ තියාගෙන ගෑනු ඩිලිවරි කරනවා නේ? නෑ බං. අඩෝ අපි මෙන්න මොනවද ගන්න ඕනේ බං? හරි උඹ පැනලා යන්න. අඩෝ මේ අඩෝ අපි වේලක් නොකා වේලක් කාලේ ඉන්නේ. ගමේ ඉඳලා කැම්පස් එකේ ඉගෙන ගන්න කියලා කොළඹ ආවට අඩෝ අපි දුක් විඳිනව වැඩි නැද්ද බං? හරිද මොකද්ද කියන්නේ? අලි තමයි ප්‍රශ්නේ. හරි බං සල්ලි තමයි. ඒ උන්ට ආතල්ල ගෙදපන්. ඒ උනාට සහෝදරයා ඔබ කරන දෙයක් ඔළුව පාවිච්චි කරලා කරපන්. මම ගිහින් එන්න. අර කැම්පස් එකේ කොළ ටික බලගෙන ආව වැඩේ. මොකද බං කෑ ගහන්නේ? මේ වරෙන් බම් මේ ගුත්තුවක් ගෙනව ගන්නද? නෑ සිරාවනේ. නෑ බං ගමනේ මේ වරෙන් බම් කතාවට කන්න. ගාලන් ඉක්මනට. ඉතින් මෙච්චර සල්ලි මේක කල්ලි කොහෙන් කියලා නෑලා කලහන් කාපන්. සල්ලි කියන්න ඕනද බං? අනේ ස්තුතියි. මෙච්චර කාලෙ අපි ගහලා දෙන්න මාරු නෑ බයන් කිව්වා.
ජීවිතය කියන්න හරි ලස්සන දෙයක්. සුබාදාම විසින් මේ ලබා දුන්න ජීවිතය පරිස්සම් කරගන්න අපි දැනගන්න. අපේ ජීවිතය කියන්නේම ආදරය මත පදනම් වෙච්ච දෙයක්. දෙමෝපිය ආදරය, සහෝදර ආදරය. එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන එක. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරන එක. සමහරක් විට මේ කිසිම එකක් නැති ඇතින්. ඒකනේ මේවා මට කියන්න හදන්න. අපට ජීවිතයේ විවිධ ප්‍රශ්න එනවා. විශේෂයෙන්ම සල්ලි ප්‍රශ්න. අන්නේ සල්ලි ප්‍රශ්නවල නිසා මේ සමාජයේ ගොඩක් දෙනෙක් දුක් විඳිනවා. විශේෂයෙන්ම තරුණියෝ. එහෙමත් නැත්තම් කුඩා ළමයි. අද 7 වසරේ පොඩි එකාගේ ඉඳලා මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන තැනකට ඇවිල්ලා තියෙනකොට 6-4 නොදත් පොඩි එකාට ගිහිල්ලා ගන්න බෑනේ කඩේ මත්ද්‍රව්‍ය. ඒක යම් කිසි ක්‍රියාපටිපාටියක තියෙන මහා ජාවාරම්කාරයෝ විසින් පොඩි තැනකින් ඇවිල්ලා කොහොම හරි මේ 7 වසරේ පොඩි එකාට හම්බ වෙනවා. හැබැයි ඒකත් මේ අද මම කියන්නේ. අද අපේ කතාවේ තිබ්බා වගේ තරුණ කොල්ලෙක් Tamanට ජීවිතේ ගැට ගහගන්න ඉගෙන ගන්න කියලා කොළඹ ඇවිල්ලා කැම්පස් උඩ ජීවත් වෙන්න සල්ලි නැති වෙනකොට ඌ මත්ද්‍රව්‍ය එහා මෙහා ගෙනියලා නැත්තම් එහෙමත් නැත්තම් මහා ජාවාරම්කාරයෙක් යටතේ වැඩ කරලා මේ සල්ලි හොයන්න පුරුදු වෙනවා. අන්තිමට වෙන්නේ ඔහු මේ කියන මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙනවා. සමහර විට ඔහු මේක දැනුවත්ව නොදැනුවත්වත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ ජීවිතේ යම් කිසි තීරණයක් සල්ලි ප්‍රශ්න ඉන්න පුළුවන් ඕන කෙනෙක්. හැබැයි අපිට ගොඩ යන්න ඕන තරම් ඉන්න. අන්නේ කියන ඕන තරම් නිදි භාවිතා කරලා ජීවිතේ ගොඩ යන්නත් පුළුවන්. හැබැයි කාලයක් අන්න ඒක ඉවසීමක් තියෙනවා. මේ කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට අහු වෙලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න නැතුව ලස්සන ජීවත් වෙන්න පුළුවන්.